ඔක්කොමල්ලට welcome to my YouTube channel. Good morning ළමයි. මායි නංගි යනවා ගාල්ලේ. මම ඔයාලට කියන්නම් අපි ඇයි ගාල්ලේ යන්නේ. තව කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා බලන්න ඕන නම් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔන්න අපි දැන් ඉතින් ගාල්ලෙන් බැහැලා අපි යනවා හික්කඩුවට. අපි දෙන්න ඉතින් මෙන්න මේ කැෆේ එකට ඇවිල්ලා හිටියා අපේ අනිත් සමාජිකයා අපි ළඟට එනකන්. What's the card? Okay. ආශි ඔය දෙන්න නගින්නේ ඔය දෙන්නෙන් කොහෙරි මම වීඩියෝ කරන්න එපා නගිනවා ආශි ඔය නගින්නකෝ මට බයයි පොන් හරියයි බය වෙන්න දෙයක් නැහැ නගින්න කියලා චුර වගේ නගින්න මේ බෑගුත් කියනවා අප්පා අපි තුන්දෙනා හික්කඩුවේ ඉඳන් මෙතනට ආවා මෙතනට එද්දි කබාන එකේ කෝල් එකක් දීලා මලිල වගේක් හේක් කරගෙන යන්න කියලා කිව්වා ඉතින් අපි මේ මලිලත් එක්ක කබාන එකට යන්න තමයි මේ හදන්නේ අපි යමු ලස්සන කබාන එකක් බලන්න. මම දැන් මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මේ කබාන එක ගැන විස්තර ටිකක්. ප්‍රයිවට් ෆුල් AC කබාන එකක් ඒ වගේම ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. ඔයාලා නිදහසේ ආදරණීයයෙක් ඇවිල්ලා ගත කරන්න පුළුවන් ලස්සන තැනක්. ඉතින් ඩේ අවුට් එකක් සතියේ දිනවල වෙනවා 12000ක් සතියාන්ත වෙනවා 15000ක් චෙක් ඉන් ටයිම් එක විදිහට උදේ 9ක් චෙක් අවුට් ටයිම් එක විදිහට හවස 4ක් නයිට් එකක් ඔයගොල්ලෝ ඉන්න කැමති නම් චෙක් ඉන් ටයිම් එක හවස 1ක් චෙක් අවුට් ටයිම් එක උදේ 11ක් මේක 15000ක් වෙනවා මේකට ඉන්ක්ලූඩඩ් වෙනවා බ්‍රේක්ෆාස්ට් එකයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි ඉතින් හරියම ලස්සන තැනක් ඔයාලා ආදරය කරන එක්කෙනත් එක්ක ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් මම කියනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඩවුන් සවුත් පැත්තේ ආවොත් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා යන්න. මාරම ලස්සන වයිබ් එකක් තියෙන මාර ලස්සන තැනක්. පොඩ තව යන්න වැටෙන්න තමයි. ආව පේනෝ දෙබෙන්න ඕනේ. බයි මා චුට්ටක් පේන්නත් ඇති. ඊටුරේ ලස්සනයි නේද? පූල් එක මරු. ඒකට ඔය බැලීදී සුපර්. ඒක නේ අපි අරගෙන. අම්මේ. දැන් TikTok එකට Facebook එකට ගන්න. අනේ. හරි. මෙතන ඉතින් අපි තනිකරම ෆොටෝ ෂූට් එකකුයි වීඩියෝස් ටිකකුයි යන්නේ. මේ මාලියට ෆොටෝස් වීඩියෝස් ටිකක් කරගන්න ඕනේ කියලා කිව්වා. අපි තුන්දෙනා මේ යන්න හදන්නේ කයාකින් එකක්. අපි බලමු අපි තුන්දෙනා කොහොමද මේ අත්දැකීමට මුහුණ දෙන්නේ කියලා. මේක අපි තුන්දෙනාගේම පළවෙනි පාර. ඉතින් අපි බලමු. මම නම් ඇත්තටම වතුරට හරිම බයයි. මම නම් ඇත්තටම හිතුවේ නෑ මම මේක කරයි කියලා. හැබැයි අර තිබ්බ ආසාවත් එක්ක මට හිතුණා නෑ කමක් නෑ මම මේක කරනවා කියලා. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක උතනට ගිහිල්ලා ඊට පස්සේ වටපිටාව චුට්ටක් හොම්බල ඉඳලා ඉතින් අපි කයාකින් එක පටන් ගත්තා. ඉතින් අපි බලමු ඉස්සරහට අපි කොහොමද කයාකින් එක කරන්නේ කියලා. සේෆ්ටි ජැකට් තාත්තා අනිවාර්යෙන් දාගන්න කිව්වා. මේ ආශි. ඔයයි මම ඒක කියන්නේ. චූටි බබාව සේෆ්ටි තාත්තා කිව්වා ඔයාට මුකුත් කරන්න එපා අපිට මුකුත් වෙනාට කවන්නේ කියලා. අපි දෙන්න මරුණට කවන්නේ නෑ කිව්වා. ඉතින් හරි තුන් දෙනා තුන කියන්නේ තව ඉංග්‍රීසි ඉන්නේ කිව්වා. අපි තුන් දෙනා යන්නේ. පුළුවන්ද දන්න ඕ ඒ තනියෙන් කියන්නේ අයිය තව එක්කෙනෙකුත් එක්ක මෙතනින් එක්කෙනෙකුත් එක්ක මේකද ඒක ගත්තා මේකනේ වගේ
බයික් එකේ ගන්න ඔන්නාශි ඔයා එකටම හිටියනම් ඔයාට පුළුවන් මාව අපි ඔක්කොම පේන්න අල්ලන්න. මගේ ගාවට දෙන්න තිබ්බනේ. මං එහෙනම් මෙහෙම කන්න කරගෙන යනවා ඔය දෙන්න එන්න. හරි දැන් මම ඔයාලට දෙන්න අපි තුන්දෙනාවත් එක්ක අල්ලන්න. නෑ නෑ අල්ලන්න. මේ වල මටවත් කියන්න බෑ අම්මෝ. කිබුල්ලේ වෙන්නේ මේ ළඟ කිබුල්ලේ කෑවේ හේද මේ? ඔව් අර කමන්න. ඔව් දෙන්නෙක් කෑවා. මම්මී මේක අනිත් පැත්ත දාගෙන නෑ ගොඩක් දුර ඔයගොල්ලෝ කන්නේ නැහැ. කන්නේ නෑනේ. අනිත් ලංකාවේ කියන ගන්න මේ ඉන්න කන්නේ. ඔව්. ලංකාවේ ගන්නද? අනේ නේද? ඔයාලගේ දෙන්නෙක් එකක් නගින්න. බය වෙන්න එපා. මේ බැට පෙරලෙන්නේ නැහැ. ඔයාලත් එක්ක ඉන්නවා පිටේ ඉන්නවා. ඉතින් පුත් කියලා යන්නේ. ඔනේ ඕෂි මට බයයි ඔයි. ඔනේ වීඩියෝ කරනවා. දකුණු පැත්තේ පැනල ගන්න. දකුණු පැත්තේ විතරක් පැනල ගන්නවා. දකුණු පැත්තේ මොන පැත්තද ආශි කියන්නේ දකුණු පැත්ත මෙහෙද? මෙහෙද? අර මේ පැත්තද? කියන්නේ ඉතින් අනේ. අනේ හල මේ ෆෝන් එක පැත්තකින් තියමු දාශි. පුටක් වීඩියෝ කරා නම් චූටි බබා වීඩියෝ එක පැත්තකින් තියන්න. මට බයයි හලෝ. මම දන්නේ කොහේ යනවද කියලා මේ ඉස්සරහට මෙතනක් යනවා. කමන්නේ. හරිනෝ හැරෙන දැක්කම හැරෙනවා. මේ පැත්තට යවම හැරෙන්නේ. ඔව්. අනේ ආශි වැඩි යන්න එපා ආශි. අර බයයි. ඔය චූටි බබානේ. අනේ මේ මෙයා කොහෙද යන්නේ? මේක ගොඩක් පරණ පන්සලක්. ඒ කාලේ හාමුදුරුවෝ උපසම්පදා කරාලු මෙතන. එහෙම තමයි මේ අයියලා අපිට කිව්වේ. ඉතින් අපි මේක බලලා යන්න හදන්නේ සන්සෙට් එක බලන්න. නෑ මේක තනිකර කරුවානේ මං ඉන්නේ මේ කොහොමද? අපිට සන්සෙට් එක වීඩියෝ කරගන්න බැරුව ගියා. අපේ ෆෝන් එක ඔෆ් වුණා. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක කබාන එකට ආවා. රස්සන්ට යන්න. යන්න පේන රස්සන්ට. අපි තුන්දෙනා ආවා හිකඩුවේ බීච් එකට. අපි තුන්දෙනා මෙතන ඉඳලා හිමීට කබාන එකට යමු කියලා හිතුවා. අනේ මෙතන සීතලත් එක්ක මොරු. අපි තුන්දෙනා 12 මාරට විතර වගේ ආයෙ කබාන එකට ආවා. ඇවිල්ලා නිදාගත්තා. good morning ළමයි. අද ඉතින් මේ උදේ අපි බලමු අපේ උදේ වරුව ගෙවුනේ කොහොමද කියලා. අපි උදෙන්ම තේ බෙව්වා. තේ බේලා හිතුවා කෑම කනවා කියලා. කෑම කාලා පූල් එකට යනවා කියලා තමයි හිතුවේ. හින්දා අපි උදේට කෑම කෑවා. උදේට ඉන්ක්ලූඩඩ් වෙන බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ. ඔයගොල්ලන්ට රස විදිහට කරන්න පුළුවන්. මෙතනට ආවොත් හරිම රසයි.
අවුලන්නේ අඬුනත් යාළු වෙන්න නිසා. ඊරණ දන්නේ තියෙන්නේ අවුලන්නේ මෙක් විනාගෙන. ඕ දෙන්ට පිනන්න කියලා ඔක්ක පැනලා පැනලා ඒක වෙලාවක. ඉන්න පුළුවන් දෙපාරයි ගන්න. මෙතන ඉඳලා අතන. මුදු සත්කාර හැදේ. අපිට ආප්ප කරගෙන හොටල් එකට නම්බර් එක දෙන්නම්කෝ හොටල් එකෙන් කතා කරලා ඉක්වා. ඒ කියන්නේ බ්‍රේක්ෆාස්ට් එකක් නෝඩල්ස් බ්‍රේක්ෆාස්ට් එකක් තරම් හිමිද ලයින් එකේ තියෙන්නේ. මොකද චුටි නෙම. ඔව්. චුටි කියලා. බෑ මම මෙතන ආන්නේ. අනේ කකුල් දෙකකින් ඉන්නවා. අන්නේ. bye guys. bye. අපි තුන්දෙනා හැම කබානකින් ආවා. අපි යන්න හදන්නේ අම්බලන්ගොඩ. අපේ තාත්තා වැඩ කරන හොටෙල් එකට යන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් අපි යමු. බලන්න ආවට කිසි දෙයක් ගෙනාවේ නැහැ. ටිකක් වෙලා ඉඳලා මේ බෑග් ටික මෙතන තිබ්බට කවන්නේ නැත්තත් ලස්සනට මෙව ගාලා නේද ලස්සන ආනේ ඒක ෂෝක් නේද තාත්තේ අනේ නැගලා පදින්නේ කකුලේ පැත්තට දාන්න අනේ කො වං කරන්නකෝ ඉතින් අපි තුන්දෙනා කතාවක් දාගෙන ඉන්නවා එහෙම. ඊට පස්සේ අපි යන්න හදන්නේ ගාල්ලට ගිහිල්ලා අපි හොටෙල් එකක් බුක් කරලා තියෙනවා ඊළඟ දවසේ ඉන්න. අපි එතනට යනවා තව ටිකකින්. ඉතින් ඊට පස්සේ ඊළඟ vlog එකකින් මම ඔයාලට කියන්නම් අපි ගාල්ලේ හොටෙල් එකේ ඉඳන් මොනවද කරේ කියලා.